මෙන්න මෙහෙම ගානක් තියෙන පොඩ්ඩක් කලින් අහගන්න පොඩ්ඩක්. ඍණ 4යි ධන 16. මේ ගාන තියෙන්නේ ඍණනේ. මේක ඉතාල වැදගත් කතාවක්. හරි. ඍණ. එතකොට අපි වරහණින් එළියට ගන්න ඕනේ ඍණ ලකුණත් එක්ක. කීයද ගන්න පුළුවන්? ඍණ 4. ඍණ 4 වරහණින් එළියට ගත්තාම මෙතන එන්නේ කවුද? x. මෙතන එන්නේ කවුද? ඍණ 4ද ධන 4? මේ ලකුණ මෙතන ලියන්න. එතකොට ධන හදන්නේ නැහැ. මතක තියාගන්න. මේ ලකුණම මෙතන ලියන්න ඕන කියලා නීතියක් නැහැ. දැන් ගොඩක් අය ගන්න ඒ ඇයි? හරිනේ? ඒක හරි. ධන සංඛ්‍යාවක් වරහණින් එළියට ගත්ත වෙලාවට මේ ලකුණම මෙතන ලියන්න පුළුවන්. කිසි අවුලක් නැහැ, කිසි වෙනසක් වෙන්නේ නැහැ. වරහණින් එළියට ගන්න ධන ගන්න. හරි. වරහණින් එළියට ගන්න තියෙන ඍණ ගානක් නම් ඔයාව මතක හිතලා ඕන මේක ලියන්න. හරි. ඍණ 4 න් බෙදුනහම ධන උනානේ ඍණයි ඍණයි. ඒ නිසා මෙතන ධන x ආවා. දැන් ඔයාලට බෙදන්න තියෙන්නේ කවුද මේ? කවුද මේ? ධන 16. කාගෙන්ද බෙදන්නේ? ඍණ 4. දැන් ඔයා හිතන්න ධන 16 ඍණ 4 න් බෙදලා ලකුණු මොනවයි? ධනයි ඍණයි. ලකුණු මොකෝ වෙන්නේ? ඍණ. 16 4 ඒවා. ඒ කියන්නේ මෙච්චරයි. ඉතල ලොකෝට හිතලා කවන්නේ නැහැ. ඍණ ගානක් වරහණින් එළියට ගත්ත ඉතින් ලකුණු මාරු කරනවා. ඒ ලකුණු වල යන්නේ. උදාහරණයක් බලමු.